චෙකොව් සන්ධ්‍යාවේ හංස ගීතය. වැසිලි වැසිලිස්ගේ චරිතයට පනපවපු අජිත් සිරිමාන්න අපිත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. අජිත් කතා කරන්න. හංස ගීතයේ නාට්‍ය චෙකොව්ගේ හංස ගීතයේ කෙටි නාට්‍යයේ චරිත දෙකක් මත පදනම් වෙච්ච ඒකාංක naට්‍යයක්. ඒකේ තියෙන කේන්ද්‍රීය චරිතය තමයි වසිලි සෙට්‍රඩෝ කියන පරිණත වේදිකා නළු වගේ චරිතය සහ නිකිතා ඉවානොවිච් කියන ඔහුගේ පෙළ මතක් කර දෙන්න. එතකොට ඒ චරිත දෙකේ සංවාද සහ ඔවුන් දෙදෙනාගේ අන්‍යෝන්‍ය සම්බන්ධය මත තමයි නාට්‍ය ඉදිරියට මේ ගලාගෙන යන්නේ. ඇතර මේ නාට්‍යයේ වසිලිගේ චරිතය ගැන කියනවා නම් ඒ චරිතය ඇත්තටම මේ වේදිකාවේ අවුරුදු 40කට වඩා ලොකු කාලයක් වේදිකාවේ විවිධ චරිත නිරූපණය කරලා ඒ කියන්නේ ඊටාම සම්භාව්‍ය චරිත බොහෝ වෙලාවට මේ ෂේක්ස්පියර්ගේ ඔතෙලෝ ලියර් රාජ ඊට පස්සේ තව හැම්ලට් ඒ වගේ නාට්‍ය ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ බෝරිස් ගොටනෝව් වගේ නාට්‍ය ඒ නාට්‍යවල රඟපාලා ඊළඟට ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලබලා විශාල ගෞරවයක් ලැබපු දැවැන්ත වේදිකා පෞරුෂයක් තිබුණ නළුවෙක් තමයි සෙට්‍රඩෝ වසිලි සෙට්‍රඩෝ කියලා කියන්නේ. එතකොට දැන් මේ නාට්‍යය අපි ලංකාවේ නැවත මේ චෙකොව් සන්ධ්‍යාව නව නිෂ්පාදනයේ රවින්දු මහේන්ද්‍ර අධ්‍යක්ෂකතුමා විසින් අධ්‍යක්ෂණය කරනකොට ඇත්තටම ඔහුට අවශ්‍ය වුණා මේ රංගනය තුලින් වසිලිව මවනවා වගේම පොඩි ආනුෂාංගික දේවල්. ඒ කියන්නේ අංග රචනය, එතකොට වස්ත්‍රාභරණ කොහොමද සැලසුම් වෙන්නේ, ඒව තුලිනුත් වසිලිගේ චරිතය තව ඉස්මතු කරන්නේ. ඒ චරිතයේ විවිධ පැතිකඩවල් ගේන්න තමයි ඔහුට උවමනාව තිබුණේ. රංගනය ඒ චරිතයේ රඟපෑම පමණක් නෙමෙයි. එතකොට මම විශේෂයෙන්ම කියන්න කැමතියි ඇත්තටම මේ අංග රචනයේදී කරපු කුඩා දේවල් පොඩි මේ එකතු කිරීම අංග රචනා ශිල්පී ජගත් පද්මසිරිත් එක්ක කතා කරලා තමයි ඔහු කළේ. ඊළඟට ඇත්තටම රංගපෑමට අමතරව මෙන්න මේ ඒකට පාවිච්චි කරපු මේ ඇඳුම, ඒ කියන්නේ මේ ෂර්ට් එක, මේ ෂර්ට් එක ඇත්තටම මේක බැලුවොත් පෙනේවි මේකේ තියෙන්නේ මේ ඉතාලම මේ වර්ණවත් ඇඳුමක් මේ. හැබැයි සැලකිල්ලෙන් බැලුවොත් පේනවා මේ වර්ණ පහළට යද්දී හුඟක් මේ නිකන් ෆේඩ් වෙලා වගේ, ඒ කියන්නේ නිකන් දුර්වර්ණ වීමක් පේනවා. එතකොට මේක රවි හිතාමතාමයි මේ වසිලිගේ ඇඳුම කමිසය විදිහට පාවිච්චි කරේ. මොකද වසිලි කියන්නේ දැවැන්ත චරිත කරලා වේදිකාවේ ලොකු ගෞරවයක් ලබලා, හැබැයි මේ වෙනකොට ඔහුගේ මානසික කායික ඒවත් එක්ක ඔහුගේ ඇදවැටීම හරහා ඔහුට අර ඉස්සර වගේ දැන් හම්බ වෙන්නේ ප්‍රධාන ප්‍රවාහයේ චරිත කරන්න. අන්තිමේදී ඔහු විකට නළුවෙකුට ලදු වෙනවා. හැබැයි ඔහුගේ අභිමානය නැති කරගන්න ඔහු කවදාවත් කැමති වුණේ නැහැ. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රේමය නිසා ඔහු ලැබපු කඩාවැටීම්, ඊළඟට ජීවිතේ වෙන දේවල් එක්ක ඔහු ලැබපු අත්දැකීම් සහ කඩාවැටීම් මේවත් එක්ක හැබැයි ඔහුගේ අභිමානයට ඔහු හැම වෙලෙම ඒ අභිමානය තියාගෙන ඔහුගේ අතීත ස්මරණය හරහා ඔහු ඒවට යනවා. හැබැයි ඔහුගේ ඇත්ත తত্ত্বය ඇත්තටම මේකෙන් ඔහු අධ්‍යක්ෂකතුමාට අපේ රවින්ද්‍ර ඕනව කළේ ඇත්තටම ඔහුගේ යථාර්ථය පිළිබඳව කරන්න. මොකද ඔහු අර සිහින ලෝකේ ජීවත් වුණාට වේදිකාවේ ඔහු දැන් ඉන්න තත්ත්වය ඇත්තටම මේක. එතකොට මේ වර්ණ පැහැදිලිව බැලුවොත් පෙනේවි ඔහුගේ තිබුණ අර උත්කර්ෂය. හැබැයි දැන් වෙනකොට වර්තමානයේ මේ නාට්‍යයේ ඇත්තටම නාට්‍යයේ ඔහු ඒ නාට්‍ය දර්ශනයේ තියෙන්නේ ඔහු දැන් මේ අවසාන ඔහුගේ රංගාවතරණය තමයි මේ නාට්‍යයෙන් කතා කරන්නේ. ඊට පස්සේ ඔහු වේදිකාවෙන් සමුගන්නවා. සමහරවිට ඒකෙන් අර්ථවත් වෙනවා යටිපෙළේ ඔහු ජීවිතෙන් පවා මෑත කාලීනව සමුගන්න නියමිතයි කියන තැනින් තමයි නාට්‍ය ඉවර වෙන්නේ. එතකොට දැන් මේ බලන්න මේ වර්ණ දුර්වර්ණ වෙලා ගිහිල්ලා තින්නේ ඔහුගේ අර තිබුණ ග්ලැමර් එක නැති වෙලා ඒ ටික ඔහු කායිකවත් මානසිකවත් ඔහු වෘත්තීය නළුවෙක් හැටියට ඔහුගේ ගමන අවසන් කියන එක කියන්න තමයි මේ ඇඳුම පාවිච්චි කරේ. ඒක අධ්‍යක්ෂකවරයා දැනුවත්ව රූපණ ශිල්පියා වශයෙන් මාත් එක්ක කතා කළා. තව
ඒ චරිතයට තව විවිධ ආනුෂාංගික දේවල් වලින් ගේන්න පුළුවන් වර්ණය එකතු කරන්න තමයි මේ විදිහට මේ පාවිච්චි කළේ කියන වස්ත්‍රාභරණ කියලා මම කියන්න කැමතියි. එඩිට් කරලා ගන්න මම හිතන්නේ. දැන් අජිත් සිරිමාන්නගේ මම තව ප්‍රශ්නයක් අහනවා. ෂර්ට් එක කොහොමද අතේ තියාගන්නේ? දැන් වසිලි වැසිලිවිච්ගේ චරිතය කරන්න ගොඩාක් පුහුණු වුණා. එහෙනම් අපි නාට්‍යයක් අවසානයේදී එක තැනක තියෙනවා අපි ලයිට් රිහර්සල්, ඩ්‍රෙස් රිහර්සල් කියන තැනට එන උච්ච තැන. එතෙන්ද තමයි හරියටම චරිතය පන පෙවෙන්නේ. ඒ කියන්නේ මම මේ කරන චරිතේ සැබෑ වේදිකාවේ මේ ලෑලි උඩ ඉඳගෙන ඒ තැනට එන්නේ එතෙන්ද තමයි. එතකොට දැන් අජිත් සිරිමාන්න ඔය ෂර්ට් එකත් එක්ක ඊට කලින් ඉඳන්ම සෙල්ලම් කරුවා. මේ මගේ ෂර්ට් එක කියලා ඉවර වෙලා. ඒ වගේම මුළු ඇඳුමම තව ඉටිපන්දමත් නේ ඉටිපන්දමත් එක්ක. දැන් ඒ දැන් අජිත් සිරිමාන්නම කිව්වා දැන් අනුශාංගික දේවල් කියලා ඉවරලා. දැන් අපි කතා කරපු දේවල් දැන් උදාහරණයට ඔය ෂර්ට් එක අතට ලැබුණාම දැනෙච්ච හැඟීම වෙනසක් තිබුණාද? වෙනසක් තිබුණා කියන්නේ මෙහෙමයි. දැන් මම පුහුණු වීම කාලයෙන් පස්සේ ඇත්තටම මේ ඇඳුම ඒ කියන්නේ මේ රංගයට පාවිච්චි කරන වස්ත්‍රාභරණය ඇඳලා සහ මගේ අංග රචනාවත් එක්ක තමයි මම ඇත්තටම මට පැහැදිලි වුණේ. මම එතකන් හොයමින් හිටියා මේ වසිලි ස්වෙට්ඩෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද? ඒ මම නෙමෙයි. හැබැයි මම නොවන්නේත් නොවේ තැනකට ගේන්න ඕනනේ චරිතයක් රඟපාද්දි. ඒතකොට මම කල්පනා කරා කොහොමද මම මවා ගන්න විවිධ උත්සාහ කරා. ඇත්තටම මම වෙන නාට්‍යවල සමහරවට මේ මම ගිහින් බැලුවා මට හමු වෙන සමහර පින්තූර වලින් මම උත්සාහ කරා. මොකද මම ස්ටැනිස්ලාව්ස්කිව ටිකක් ෆලෝ කරලා සහ කරන කෙනෙක්. මම බැලුවා මේ වසිලිගේ බාහිර ස්වරූපය මම කොහොමද ගේන්නේ? කොහොම කෙනෙක්ද මෙයා? එහෙම කියලා මං හිතමින් ඉන්න. හැබැයි මට පැහැදිලි චිත්‍රයක් තිබුණේ නැහැ. හැබැයි මේ රවි මට කොස්ටියුම් එක දීලා කොස්ටියුම් එක ඇඳලා ඇඳහම මට දල අදහසක් ආවා. හැබැයි මේ ලයිට් රිහර්සල් එකට කලින් සම්පූර්ණ මේ අංග රචනාවක් කරලා ඊට පස්සේ මට ඇත්තටම වුණා මේ මම සහ වසිලි අතර තියෙන අන්තර් සම්බන්ධය මොකක්ද? ඒ දුර අඩු කරගන්නේ කොහොමද කියන එක මට එතකොට ඇත්තට මේකට මට ලොකු පිටුවහලක් වුණා. අංග රචනාව සහ මේ වස්ත්‍රාභරණය කියන්නේ කෝට් එක මේ ඇඳුම් නිර්මාණය තුල තිබුණ මේ ෂර්ට් එක අඩු මේස් දෙක පවා. මොකද ඒක සාමාන්‍ය මේස් දෙකක් නෙවෙයි, ඒක වෙන වර්ණවත් මේස් දෙකක්. ඒකත් එක්ක මට මං කණ්ණාඩියෙන් බැලුවාම තමයි මට ඇත්තටම තේරුනේ මේ මමද මේ වසිලිද? ඒ දෙක අතරේ දුර මං ගොඩාක් අඩු වුණාට ඒකෙන් පස්සේ. ඒක මට මාර උදව්වක් වුණා කියලා කියන්න ඕනේ. ස්තුති කරන්න ඕනේ මම රවිට ඒ සම්බන්ධව.